iPhone කියලා පිළිගන්නවා STA Academy YouTube නාලිකාවට. ඉතින් අද වීඩියෝ එක හරහා සාමාන්‍ය තැනීම ප්‍රශ්න 25ක් සාකච්ඡා කිරීමට නියමිතයි. දිගටම මේ වෙන වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව සහ අපේ WhatsApp channel එකට ඇඩ් වෙලා ඉන්න. පළවෙනි ප්‍රශ්නය NATO සංවිධානයේ වර්තමාන ලේකම්වරයා කවුද? පිළිතුර මාර්ක් රූට්. දෙවන ප්‍රශ්නය ඇලෙක්සා සමුළුව ලෙස ප්‍රසිද්ධ වූ සාකච්ඡාව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් කවුරුන්ද? පිළිතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති පූටින්. ප්‍රශ්නය 13 වතාවක් ලෝක රිටිපැනීමේ වාර්තාව බිඳ හෙළන ලද ආමඩ් ඩිප්ලැන්ටිස් කුමන රටේ ක්‍රීඩකයෙක්ද? පිළිතුර ස්වීඩනය. දෙදස් 25 පසුගිය පොලිස් තනතුරට පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා ලංකාවේ කීවැනි පොලිස්පතිවරයාද? පිළිතුර 37 වන පොලිස්පතිවරයා. පස්වන ප්‍රශ්නය ඇමරිකානු තර්ජනයට ලක්ව ඇති නිකලස් මාකස් යනු. පිළිතුර වෙනිසුලියාවේ ජනාධිපති. 6 වන ප්‍රශ්නය 2025 මෙවර නොබෙල් සාමිත්‍යාගේ හිමි වූයේ. පිළිතුර වෙනිසුලියාවේ විපක්ෂ නායිකා මරියා. ප්‍රශ්නාංක 7 1945 අගෝස්තු 6 වෙනි දින ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළීම සඳහා නියෝග කළ ඇමරිකානු ජනාධිපතිවරයා කවුද? පිළිතුර හැරි එස් ට්‍රූමන්ස්. ප්‍රශ්නාංක 8 ලෝව වඩාත්ම සුන්දර දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ කුමන වෙබ් අඩවියද? පිළිතුර B197 travel වෙබ් අඩවිය. 9 වන ප්‍රශ්නය මෑතකදී සුනාමි තත්ත්වයක් ඇතිවීමට බලපෑ භූකම්පනය ඇති වූයේ රුසියාවේ කුමන අර්ධද්වීපයක් ආසන්නයේද? පිළිතුර කම්චාටිකා අර්ධද්වීපය. ප්‍රශ්නාංක 10 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා වෙත ශ්‍රී ලංකාවෙන් ලබා දෙන ඉහළම රාජ්‍ය නායකයෙක්ට ලබා දෙන ඉහළම ගෞරව නාමය. පිළිතුර ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරව විධාන ගෞරව නාමය. ප්‍රශ්නාංක 11 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ කවුද? පිළිතුර හිටපු අග්‍රවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතා. ප්‍රශ්නාංක 12 ශ්‍රී ලංකාවේ 36 වෙනි පොලිස්පතිවරයා කවුද? පිළිතුර දේශබන්දු තෙන්නකෝන් මහතා. ප්‍රශ්නාංක 13 ශ්‍රී ලංකාවේ අඩුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනක් ඇති දිස්ත්‍රික්කය. පිළිතුර කිලිනුච්චිය දිස්ත්‍රික්කය සහ වවුනියා දිස්ත්‍රික්කය. ප්‍රශ්නාංක 14 ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනක් ඇති දිස්ත්‍රික්කය. පිළිතුර කුරුණෑගල දිස්ත්‍රික්කය. ප්‍රශ්නාංක 15 ශ්‍රී ලංකාවේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණන. පිළිතුර 340යි. ප්‍රශ්නාංක 16 ශ්‍රී ලංකාවේ මුහුදට මායිම්ව ඇති දිස්ත්‍රික්ක ගණන. පිළිතුර 14යි. ප්‍රශ්නාංක 17 ශ්‍රී ලංකාවේ මුහුදට මායිම්ව ඇති පළාත් ගණන. පිළිතුර 5යි. ප්‍රශ්නාංක 18 යූරෝ මුදල් ඒකකය භාවිතා කරන රටවල් ගණන. පිළිතුර 19යි. ප්‍රශ්නාංක 19 යුරෝපා සංගමයේ මුදල් ඒකකය වන යූරෝ භාවිතා කරන රටවල් ගණන. පිළිතුර 27යි. 20 වන ප්‍රශ්නය 2025 නව වසර උදා වූ පළමුණු රට. පිළිතුර කිරිබාති දිවයින.
ප්‍රශ්න අංක 21. ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනයක් සහිත දිස්ත්‍රික්කය. පිළිතුර මුලතිව් දිස්ත්‍රික්කය. ප්‍රශ්න අංක 22. 2025 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව පවත්වන ලද්දේ කිනම් රටේද? පිළිතුර බ්‍රසීලය. ප්‍රශ්න අංක 23. මෑතකදී රුපියල් 2000ක සමුරු නෝට්ටුවක් නිකුත් කිරීම සඳහා කටයුතු කරන ලද්දේ කුමන හේතුවක් සම්බන්ධයෙන්ද? පිළිතුර ශ්‍රී ලංකා මහ බැංකුව 75 වන සංවත්සරයේ හේතුවෙන්. ප්‍රශ්න අංක 24. නේපාලයේ වර්තමාන අගමැතිනිය කවුද? පිළිතුර සුශීලා කාර්කි. ප්‍රශ්න අංක 25. නොබැදි ජාතීන්ගේ සංවිධානය පිහිටා ඇත්තේ? පිළිතුර ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර. ඉතින් දිගටම මෙවැනි වීඩියෝ නරඹීම සඳහා අපේ Facebook පිටුව ෆලෝ කරලා YouTube channel එක subscribe කරලා අපේ WhatsApp channel එකටත් add වෙලා ඉන්න.